අද අපි කතා කරන්න යන්නේ සුරතල් සතුන්ගේ හමේ ඇති වෙන ආසාදන ගැන. සාමාන්‍යයෙන් හමේ ආසාදනයක් ඇති වුණාම අපි පොදුවේ කියන්න පුරුදු වෙලා ඉන්නේ සුරතල් සතාගේ හමේ කටුව කෑමේ ආසාදනයක් ඇති වෙලා තියෙනවා කියලා. ඇත්තටම මේ හැම හමේ ඇති වෙන ආසාදනයක්ම කටුව කෑමේ ආසාදනයක් නෙවෙයි. මේකට හේතු ගණනාවක් තියෙන්න පුළුවන්. අපි දැන් බලමු මොනවද හේතු කියලා. එක ප්‍රධාන හේතුවක් තමයි මැක්කු කින්තොල හමේ වැඩි වුණාම හොඳටම හමේ කැසීම, බිබිලි දැමීම, තුවාල වීම වගේ රෝග ලක්ෂණ පේන්න ගන්නවා. තව එක ප්‍රධාන හේතුවක් තමයි කෑම නිසා ඇතිවෙන ආසාදන. ඌරු මාස්, හරක් මාස්, බලමාළු, ඉස්සෝ ඒ වගේ කෑම කාපුවාම ගොඩක් විට ඔය ඇලර්ජි එනවා අපිට දකින්න පුළුවන්. මෙහෙම ඇලර්ජි ආපුවාම තියෙන ලක්ෂණ තමයි මූණ, බෙල්ල අවට ප්‍රදේශ ඉදිමිලා රත් වෙලා කසනවා, අපහසුයෙන් ඉන්නවා, කම්පට ගහනවා, ඒ වගේ ලක්ෂණ එන්න පුළුවන්. තව එක හේතුවක් වෙන්න පුළුවන් පරිසරයේ තියෙන ආසාත්මික දේවල් ගැටෙන එක. උදාහරණයක් විදිහට දූවිලි, පුෂ්පවල තියෙන රේණු උනත් සමහර සුරතල් සතුන්ට ඇලර්ජි වෙන්න පුළුවන්. තව ප්‍රධාන හේතුවක් තමයි කෙමිකල්ස් නිසා ඇතිවෙන ඇලර්ජි. මේ කෙමිකල්ස් කියලා කියන්නේ සමහර සුරතල් සතුන්ට එයාලටම තියෙන ෂැම්පු වලට උනත් ඇලර්ජි වෙන්න පුළුවන්. අපි පිරිසිදු කාරක විදිහට යොදා ගන්න ද්‍රව්‍ය, කාපට්ස් ඒ වගේ දේවල් වල තියෙන දේවල් උනත් ඒගොල්ලන්ට ඇලර්ජි වෙන්න පුළුවන්. එතකොට ඒ වැඩිපුරම ඒ දේත් එක්ක ගැටිච්ච ප්‍රදේශවල තමයි මේ වගේ අවස්ථාවක වැඩිපුරම රෝග ලක්ෂණ දකින්න පුළුවන්. උදාහරණයක් විදිහට බිම පිරිසිදු කාරකයක් නිසා ඇතිවෙච්ච ඇලර්ජි එකකදී වගේ ඒගොල්ලන්ගේ යටි බඩ ප්‍රදේශයේ වැඩිපුර රතු වෙලා, කසලා, බිබිලි ඇවිල්ලා ඒ වගේ රෝග ලක්ෂණ දකින්න පුළුවන්. තව ප්‍රධාන හේතුවක් තමයි බැක්ටීරියා හෝ දිරීර ආසාදන. මේකෙදී බැක්ටීරියා ආසාදන වලදී වැඩිපුර සැරව බිබිලි, ඊට පස්සේ බිබිලි පිපිරිලා තුවාල ඇති වෙන්න පුළුවන්. දිරීර ආසාදන වලදී හැම වියලි වෙලා ඉස්සොරි තියෙන්න පුළුවන්, දුඟදක් තියෙන්න පුළුවන්, කළු පාට වෙලා තියෙන්න පුළුවන් හැම. ඒ වගේ රෝග ලක්ෂණ එනවා. තව හේතුවක් විදිහට අපිට පෝෂණ ඌනතා, ඒ වගේම හෝමෝන අසමතුලිත තත්ත්ව වගේ දේවලුත් හේතු වෙන්න පුළුවන් හැමේ ආසාදන ඇති වෙන්න. ගොඩක් විට හෝමෝනයක් විදිහට ගත්තාම තයිරොක්සින් කියන හෝමෝන් එක අඩු වීම නිසා හැමේ ලොකු ආසාදන තත්ත්ව ඇති වෙන්න පුළුවන්. හැමේ ආසාදනයකදී ඇතිවෙන ප්‍රධාන රෝග ලක්ෂණ තමයි කැසීම, රෝම ගැලවී යාම, රතු වීම, බිබිලි දක්නට ලැබීම, ඉස්සොරිය ඇතිවීම, හැම වියලි තත්ත්වයක් පෙන්눔 කිරීම, ඒ වගේ ලක්ෂණ දකි ගන්න පුළුවන්. සමහර අවස්ථාවලදී අධිකව කැසීම නිසා තුවාල ඇති වෙලා ඒ වගේ සැරව සහිත තුවාල බවට උනත් පත් වෙන්න පුළුවන්. මේකෙදී මම ඉස්සෙල්ලා කියවනේ අපි වැඩිපුරම මේ හැමේ ඇතිවන ආසාදන වැරදි විදියට හෝ වටහා ගන්නවා හැම දෙයක්ම කටුව කෑම කියලා. අපි ඉදිරි වීඩියෝ එකකින් කතා කරමු මොකද්ද මේ කටුව කෑම කියන හැමේ ආසාදනය කියන්නේ කියලා.